සිතුම් මට අවුරුදු 23යි. තාත්තා මීට අවුරුදු 4කට කලින් අපි අතරින් නැති වුණා. මේ සුද්දයි ඉන්දිය මේ පටන් ගන්න මුල් කාලේ ඉඳන්ම පස්සාදින්න හැමදේම අපි පටන් ගත්තේ පොඩියට. දැන් ටික ටික ඉතින් අපි ගොඩනගාගෙන යනවා ඒක. සුද්දයි කියන්නේ ඇත්තටම දක්ෂේ දක්ෂේ ආදරවන්ත චරිතය. ඒ අවුරුදු 6 ඇතුළත ඉඳපු එකම යාළුවා මෙයා තමයි. තිබ්බ දේවල් හැමදේම නැති වුණා. අයිබෝන් කියලා අපේ ජාඩි YouTube නාලිකාව අපේ මුල්ම වැඩසටහනට ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ ජාඩි YouTube නාලිකාවෙන් අපි ගෙන්නන්නේ සමාජයේ ඒ කියන්නේ අද රටේ මේ ගොඩ යන්න ගේමක් ගහන තරුණ තරුණියෝ ටිකක්. ඉතින් අපි අද අපේ මුල්ම ප්‍රෝග්‍රෑම් එකට අපි ගෙන්නන්න හිතුවා මේ දවස්වල TikTok සමාජ මාධ්‍ය තුල හා YouTube සමාජ මාධ්‍ය තුල ගොඩක් දෙනෙක් කතා බහට ලක් වෙන ෆනි කුක් channel එක කරන අපේ කුෂාන් අවුරුදු 23ක් වගේ පොඩි වයසකදී තමන්ගේම කියලා රෙස්ටෝරන්ට් එකක් ආරම්භ කරලා මැච් එකක් ගහගෙන යන කොල්ලෙක්. ඉතින් අපි අද ඔහුත් එක්ක වචන ස්වල්පයක් කතා කරමු. අයිබෝන් කුෂාන්. අයිබෝන් සිතුම්. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම? වැඩ ටික දෙන්නත් එක්ක වෙලා ලස්සනට හිමින්සරේ කරගෙන යනවා. ඉතින් අපේ බලන් ඉන්න කට්ටියට කියන්නකො පවුලේ විස්තර වයස ඉගෙන ගත්ත පාසල ඒ විස්තර ටික. සිතුම් මට අවුරුදු 23යි. මම ඉගෙන ගත්තේ ගාහින ටික ශාරිපුත්‍ර මහාවිද්‍යාලයේ ගම ඉස්කෝලේ. මගේ පවුලේ ඉන්නවා අක්කා මල්ලි අම්මා තාත්තා. තාත්තා මීට අවුරුදු 4කට කලින් අපි අතරින් නැති වුණා. දැන් ඉතින් අම්මා අක්කා මල්ලිත් එක්ක ජීවත් වෙනවා. ඉතින් කුෂාන් අපිට කියන්නකො මේ ශේෂ්ත්‍රයට ආවේ කොයි කාලෙදිද එහෙම එන්න හිතුනේ කොහොමද ආරම්භය කොහොමද කියලා? සිතුම් මම ඇත්තටම මේ ශේෂ්ත්‍රයට ආවේ 2018. 18 තමයි මුලින්ම මම කෝස් එකකට ගිහිල්ලා ඔලෙල් ඉවරුණාට පස්සේ පොඩි හොටල් එකක වැඩ කරේ විලාහයක. අවුරුදු 1කමාරක් වගේ මම ඒක වැඩ කරා. ඊට පස්සේ කොරෝනාත් එක්ක මෙහෙම්ම නැවතුණා. ඊට පස්සේ තමයි ආපහු මම හොටල් එකට ආවේ. එතකොට මේ ශේෂ්ත්‍රයට එන්න කියන්නේ පොඩි කාලේ ඉඳන් කැමැත්තක් තිබ්බද? එහෙම නැත්නම් ගෙදරින් කිව්වද මෙහෙම කරන්නයි කියලා? එහෙම ලොකු අයිඩියා එකක් නම් තිබ්බේ නෑ. මම දකින්නවා ඒක නිසා ආස නිසා තමයි මේකට ආවේ. පස්සේ තමයි මේ ඉන්ඩස්ට්‍රි ගැන හොඳට අඳුනගත්තේ. කොච්චර ග්ලෝබල්ද කියලා දැනගත්තේ. ඉතින් කුෂාන් කියන්නකෝ දැන් තමන්ගෙම කියලා දැන් රෙස්ටෝරන්ට් එකක් මේ වෙනකොට පටන් ගෙන තියෙනවා. කොහොමද මේ වගේ අයිඩියා එකක් ආවේ? ඒ කියන්නේ පටන් ගන්නකොට බය හිතුනේ නැද්ද මෙහෙම තනියම කරගන්න පුළුවන්ද එහෙම කියලා? ඇත්තම ගෝ මට මේ හීනයක් තිබ්බ ගොඩක් කාලේ ඉඳන් ඒ වුණාට ඒකට අයිඩියා එකක් ආවේ නෑ. අයිඩියා එකක් ආවේ මං අරලිය වුණාට හොටල් එකට ගියාට පස්සේ ඒකින්න මගේ කලන ටීම් එක මට ගොඩක් උදව් කරා. යාළුවා අයිඩියා දුන්නා. මම පටන් ගත්ත පොඩියට මේ සුද්දයි ඉන්දිය මේ පටන් ගන්න මුල් කාලේ ඉඳන්ම පස්සාදින්න හැමදේම අපි පටන් ගත්තේ පොඩියට. දැන් ටික ටික ඉතින් අපි ගොඩනගාගෙන යනවා ඒක. දැන් කොයි කාලේ වගේද මේ රෙස්ටෝරන්ට් එක පටන් ගත්තේ? කොරෝනා වලට කලින්ද පස්සේද? කොරෝනාවෙන් පස්සේ දැන් පටන් ගත්තේ 2023 ලාස්ට් මන්ත් වගේ තමයි පටන් ගත්තේ. මේ වෙන විට මේ අපිට සබ්ස්ක්‍රයිබර්ස් 30000කට වැඩි ප්‍රමාණයක් තියෙන YouTube channel එකක් හා TikTok මේ channel එකක් තියෙනවා. ලයික් මම හිතන්නේ ලක්ෂ 40 සීමාව පව කරපු. මේ සමාජ මාධ්‍යයට මේ කියන්නේ මේ වීඩියෝ ක්‍රියේට් කරන්න කොහොමද අදහස ආවේ? මම ඉස්රේදම් සිතුම් කරා. ආවුණාට ඒක try කරාට හරි ගියේ නෑ. හරි ගියා. account නැති වුණා, banned වුණා. පස්සේ ඉතින් මේ last account එක මේක ඉතින් අපි දෙන්නත් එක ඉතින් වැරද්දයක් කරන්නේ මේ කරගෙන යනවා. හොඳයි. ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ දැන් මොකද හිතන්නේ මේ දැන් ලහම්බෙන ප්‍රතිචාරات එක්ක සිතුම් කියද්දී ඇත්තටම හොඳයි. හොඳ ප්‍රතිචාර තියෙනවා, නරක ප්‍රතිචාර තියෙනවා. අපි එකෙන් හොඳ දේ විතරක් කරා ඉස්සරහට කරගෙන යනවා. ඔබගේ වීඩියෝ බලන මේ ගොඩක් පිරිස කතා වෙනවා මේ ඔබගේ යාළුවා ගැන. ඉතින් යාළුවා ගැන පොඩ්ඩක් විස්තර ටිකක් කියන්නකෝ. යාළුවා කොහොමද හම්බුනේ? යාළුවාගේ නම, පවුල විස්තර පොඩ්ඩක්. ඇත්තම කිව්වොත් මට මේ සුද්දාය හම්බෙන්න අවුරුදු 6කට විතර කලින් එයාලා ගමේදී මට හම්බ වෙන්නේ මෙයාව. පාරේ තමයි හම්බෙන්නේ. සුද්දායයි ගම කොහෙද? ගම මේ ළඟම තමයි, හබ්‍රාදුම තමයි. එතකොට මේ සුද්දායි පවුල විස්තර එහෙම. සුද්දායගේ පවුලේ මල්ලිලා දෙන්නෙක් ඉන්නවා මෙයාට. අම්මා ඉන්න යාගේ තාත්තා ඉන්නවා. ඉතින් කියනවා මේ දැන් සුද්දායියත් දැන් අවුරුදු 6ක විතර ඉඳන් වැඩ කරනයි කිව්වනේ. කොහොමද ඉතින් සුද්දායියත් වැඩ කරන්න ලේසිද? සුද්දායියා කොහොම චරිතයක්ද සුද්දායියා කියන්නේ? සුද්දායි කියන්නේ ඇත්තටම දක්ෂේ. දක්ෂේ ආදරවන්ත චරිතය. මාත් එක්ක ඉතින් තරහ වෙනවා, යාළු වෙනවා, ගෙදර යනවා, ආයෙ එනවා, ආයෙ තරහ වෙනවා. ඒ වුණාට මාත් එක්ක ඒ අවුරුදු 6 ඇතුළත ඉඳපු එකම යාළුවා මෙයා තමයි. ඒ වගේම කුෂාන් මේ මම දැක්ක ගොඩක් කට්ටිය කමෙන්ට් වල දාලා තියෙනවා මේ සුද්දායිව පාවිච්චි කරන මේ වීඩියෝ වයිරල් යවා ගන්න, views වැඩි කර ගන්න වගේ ප්‍රසිද්ධියට කිය.
මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ? ඇත්තම කිව්වොත් එහෙම දෙයක් නෑ. මම මෙයාත් එක්ක වීඩියෝ කරේ ගොඩක් කල්. එතකොට මම බයිසිකල් ස්ටන්ට් කරනවා, මෙයාව මං ෂෝට් එක්කන් යනවා, වීඩියෝ කරනවා මෙයාත් එක්ක. එහෙම දෙයක් හිතලා මේ ඇත්තටම මම මෙයාත් ඉන්නේ. මෙයාගේ සතුට වෙනුවෙන් තමයි. මෙයා නෙමෙයි මේතන වෙන කවුරු හරි ඉඳියත් මං ඒ දේ කරනවා. මං හරි ආසයි ඉතින් කවුරු හරි කෙනෙක් උඩට ගන්න වීඩියෝ එකකින් හරි මගේ channel එකකින් හරි උඩට ගන්න. එහෙම වෛරල් යවන්න නෙමෙයි. මෙයාගේ සතුට තියෙන ඇත්තටම මාත් එක්ක ඉන්නකොට එහෙම නෑ. අනිවාර්යෙන් ඇත්තටම කිව්වොත් මේ අපි එහෙම දෙයක් හිතාගෙන වීඩියෝ ගන්න අපි දෙන්න. මගේ මෙයා මැංගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඉතින් කුෂාන් මේ ඔයගොල්ලෝගේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය සුද්දය ගැන ගොඩක් කතා වෙනවා. ඉතින් අපිට බෑ සුද්දයව මගහැරලා යන්න. ඉතින් අපි සුද්දයත් එක්කත් කතා කරමු. ඉතින් සුද්දයි කොහොමද ජීවිතේ? ජීවිතේ ඔදින් කියනවා. ඔව් ජීවිතමල්. සිනමා. කොහොමද ඉතින් මේ යාළුවා ගැන කියන්න තියෙන්නේ? යාළුවා ඉතින් හොඳයි. ඔව්. ඉගෙන ගත්ත කොල්ලෙක්. ඔව්. මම මෙයාත් එක්ක හැමතැනම යනවා. හොඳයි අපිට වරන්දනවා. ඒ කොහොමද ඉතින් මේ යාළුවොත් එක්ක වැඩ කටයුතු කරගෙන යනකොට මේ තරහ කේන්ති යනවාද කොහොමද? අප ඒ විදිහට කේන්තියක් නැහැ. ඔව්. සාමාන්‍යයෙන් කේන්ති යනවා මෙයා යාළුවා කින දේ හාන්න නැහැ හරියට. යාළුවා බයිනවද? බයනවා. දැන් බලින්නේ නැහැ. ඔව්. මෙයා හොත චන්තියක් මට මේක මෙයා තමයි මගේ මෙයාගේ ටෙස්ට් කරනවා මෙහෙට ගෙනාවේ. ඔව්. මේ මැදින් ඉන්නකොට මම මෙයා අවිල්ලා තමයි මාව මෙහෙට ගෙනාවේ. ගෙනල්ලා අදුම් පෙරදුම් රන් දීලා කුණ්ඩලුව කප්පුවලා තමයි සෙක්කේ. යාළුවා තමයි. යාළුවාගේ ඕන දෙකට ඉන්න ඉස්සරහට. ඉස්සරහට ඕන දෙකට ඉන්න. ඒතකොට සුද්දාට තියෙන මේ මොනවද විශේෂ හැකියාව? හැකියාව සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. එහෙනම් අපි කට්ටියට පේන්න අපි සින්දුවක් කියමුද බලන්න? කියමු. පටන් ගන්න. සීතල ආදුවකින් දෙක පුල්තම ලක්සන මතක අපේ අසරැල් පිරුණ දුක් මරක දුළු වලින් පොඟවාන පැතු ඇයි ඔබ ඈත ගියේ මට තීන පුරෝ මා කපන හලෝරාවස් සිට අකුණු නිසා ඔබ තුරුළු කරන් මාවත් නැමනුමට වෙලා පොද මතර විලා කල්බලමින් හසදියා අපි හිටේ පුරුද්දක් වාගේ සසර පුරා අමතන අංකෙ වගේ තව හිර කරවන්නට ඔබ අතේ තරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මං අමුවන්නට හෙනවද තව එක පාරක් මං අමුවන්නට එනවද නා කපන හලෝරාවස් සිට යකුණු නිසා ඔබ තුරුළු කරන්වාත් නැමනුමට වෙලා පදනතර වෙලා කල්බලමින් හසදියා අපේ හිටියේ පුරුද්දක් වාගේ සසර පුරා. ඉතින් සුද්දා දැන් ලස්සන සින්දුවක් කිව්වා. කාටද මේ සින්දුව කිව්වේ? මගේ ආදමී එල්ලට. ඒ කියන්නේ සුද්දාට පෙම්වතියක් ඉන්නවා? ඔව් ඉන්නවා. යා දරනේ ඔද මා නිලියක්. යා ලස්සනයි. එයාගේ පොර මේක බලනවා. බාලා මම සතුටු වෙනවා. මෙයා උදේට රඟපානවා. ලස්සනයි. ලස්සන ස්ටික් තියෙනවා. අවංකම දවකම ආදර කරන ලස්සන කෙල්ලෙක්. මෙයා තමයි මට සෙට් වෙන්නේ. එයාගේ නම කියන්න පුළුවන්? දමිත් සුපසිංහ. නෑ කශ්‍යක යාද. ඉතින් කුෂාන් දැන් මේ සුද්දයියාගේ ආදරය ගැන සුද්දයියාගේ පෙම්වතිය ගැන කිව්වා. ඉතින් කුෂාන්ගේ කොහමද දැන් පෙම්වතියක් ඉන්නවද? පෙම්වතියක් ඉන්දියා ඒත් දැන් හරි ඒක අපිට තේරෙනවා පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් ඒක. ඉතින් මේ කුෂාන් කියන්නකෝ දැන් ආදරය ගැන මොකද හිතෙන්නේ? ඇත්තම කිව්වොත් ආදරේදී ආදරය කරන අයට ආදරේ මම සුද්දයිට ආදරය කරනවා වගේ තමයි ආදරේදී ආදරේ ඒක තමයි ඉන්නේ කියන්නේ. ඒ කියන්නේ ආදරයක් මනුස්සයට ඕනද ජීවත් වෙන්න? ඕන කියන්නේ ආදරය කියලා සමහරුදින් කියන්නේ වෙනම දෙයක්. ඒ වුණාට
ඇත්තම කිව්වොත් නෑ දැන් සුද්දයි මගේ තියෙන ආදරේ වගේ තමයි මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුනත් ඉස්සරහට ඒ ආදරෙත් ඒ එකම තමයි ආදරේ වෙනසක් නෑ ભેදයක් නෑ ආදරේ හැමදාමත් එක වගේ දැන් කවදාද පෙම්වතියක් අම්මනොත් සුද්දයව අමතක වෙයිද? සුද්දයට තියෙන ආදරේ අඩු වෙයිද? නෑ ඒ කවදාවත් වෙන්නේ නෑ එයා මගේ මැංගෝ ෆ්‍රෙන්ඩ් එහෙම වෙන්නේ නෑ අම්මට මල්ලිට අක්කට ඒ ආදරේම තමයි එයාටත් හම්බ වෙන්නේ මෙයාටත් ඒ ආදරේම තමයි ඒක තමයි අපි දෙන්නගේ රහස ඉතින් කුෂාන් කියනවා මේ ජීවිතේ අපිට තියෙනවා දැන් අමතක කරන ඕන සිදුවීම් කියලා දෙයක් කුෂාන්ටත් තියෙනද ඒ වගේ ජීවිතය අමතක කරන ඕන සිදුවීමක්? ඇත්තම කිව්වොත් සිතුම් මටත් තියෙනවා මම දෙවෙනි පාරයි හොටල් ඉන්ඩස්ට්‍රියට එන්නේ මට තිබ්බ දේවල් හැමදේම නැති වුණා මම ලියාපදිංචි නොකරන යතුරු පැදියක් පැදලා මට තියෙන ඔක්කොම විකුණලා ඔක්කොම තමයි මම ඒක ගෙනාවේ අන්තිමේදී ඒක පොලිසියට අවුල එක නැති වුණා ඊට පස්සේ තමයි මම කූඩුවේ තමයි මට හිතුනේ මම මේ කරන වැඩේ වැරදි මං එන්න ඕනේ කියලා ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් අරලේ වුණ මට හොටල් එකට යන්නේ ඊට පස්සේ මට ලොකු අයිඩියා එකක් දෙන්නේ චෙෆ්ලා ඒකේ ඉන්න ගොඩක් ටැලන්ටඩ් චෙෆ්ලා මට එයාලා අයිඩියා එකක් දෙනවා එයාලගේ පාරේ තමයි මම ගියේ ඉතින් කුෂාන් කියන්නකෝ දැන් අවසාන වශයෙන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කොහොමද වචන ස්වල්පයක් කියන්නකෝ ඇත්තම ගොත් මේ වගේ ප්‍රෝග්‍රෑම් අනිවාර්යෙන් කරන්න ඕන ලොකු පිටුහලක් මුලින් ඉඳන් උඩට එන මිනිහෙක්ට ලොකු දෙයක් කරගන්න ඒ වගේම මේ වගේ චරිත එක එක තරහතිනම් චරිත ඉන්නවා ඒ වගේ චරිත මම කියන්නේ හැමෝම උඩට ගන්න ඔයාලා වගේ channel වලට ඇත්තම කිව්වොත් ආදරෙයි ගොඩක් ලස්සනයි ඉතින් අපේ වැඩසටහන අදට අපි අවසන් කරන්න හදන්නේ මේ වගේ තවත් සොඳුරු මිනිස්සෙක් එක්ක ආයෙ ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු එහෙනම් මතකතුව අපේ කුෂාන්ගේ පණිකු YouTube channel එක subscribe කරන්න අපේ channel එක subscribe කරන්න එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. ආයිබෝවන්. ආයිබෝවන්